දුෂේනී මියුරංගිත සිල්වා කියන්නේ අප රටේ ඉන්න දක්ෂ නිලියක්. පසුගිය 31 වෙනි සුමති සම්මාන උළෙලේදී ඇය ජනප්‍රියම නිලිය සම්මානය දිනාගත්තේ ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් වැළඳ ගනිමින්. ඉතින් ඇයට කවුරුත් ආදරය කරනවා. ජහුටා ටෙලිනාට්‍ය හරහා මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වී සිටින දුෂේනී මියුරංගී වැඩසටහනකට සහභාගී වී ඇය ගැන තොරතුරු ප්‍රකාශ කර තිබුණා. ඉතින් ඇත්තටම කවුරුත් උනන්දුවෙන් ඉන්නේ ඇයගේ ජීවිතයේ තොරතුරු දැනගන්න. මොකද ඇය පෞද්ගලික ජීවිතය හරහා පසුගිය දිනවල ඉතාමත් ජනප්‍රිය වුණේ සචිල් ලියනගේ සමග ඇති වූ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටීම හේතුවෙන්. නමුත් දුෂේනී ප්‍රකාශ කර තිබුණේ තවමත් ඇය තනිකඩව ජීවත් වන බවයි. ඒ වගේම ඉදිරියට ඇය විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ වගේම විවාහ වීමට විදේශිකයෙක් හෝ තෝරා ගැනීමට තමන් සූදානමින් සිටින බවත් ඇය ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම දරුවන් සෑදීමට ඉතාමත් කැමැත්තෙන් සිටින බවත් දරුවන්ට ගොඩක් ආදරේ කියලා තමයි දුෂේනී ප්‍රකාශ කර තිබුණේ. ඉතින් ජනප්‍රියත්වයේ හිණි පෙත්තරේම නැග ඉන්න දුෂේනී ඉන්දියානු සිනමාවටත් ආරාධනා ලැබී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. සිද්ධාර්ථ් මල්හෝත්‍රාගේ චිත්‍රපටයක් සඳහා ඇය ඉදිරියේදී ඉන්දියාව බලා පිටත්ව යන බවට දැනට තොරතුරු වාර්තා වෙනවා. දුෂේනී මේ දිනවල ටෙලිනාට්‍ය 3ක රඟපාමින් සිටිනවා. ඒ වගේම ඉදිරියට හොඳ නිර්මාණ අරගෙන එන්න ඇය බලාපොරොත්තු වෙන බව 31 වෙනි සුමති සම්මාන උළෙලේදී සම්මානය ලබා ගනිමින් අතරතුර ඇය ප්‍රකාශ කරා. ඒ වගේම ඇය මෙම වැඩසටහන අතරතුරදී යම් කිසි දෙයක් ප්‍රකාශ කරා. එය ප්‍රේක්ෂක හදවත් ඇය ගැන තවත් ඇඳ බැඳ තැබීමට තරම් වැදගත් වුණා. ඇය කොවිඩ් සමයේදී ඉතාමත් දැඩි මානසික කම්පනයට ලක්ව ඇති බවත්, ඉන් අනතුරුව ඇය දිනකට පැය 4ක් පමණ භාවනා යෝගීව කටයුතු කර බවත් ප්‍රකාශ කරා. ඒ වගේම එම කාල සීමාවේදී ඇය ජංගම දුරකථනයෙන් පවා ඈත්ව සිටි බවත් ප්‍රකාශ කරා. ඒ තරම් මානසික කම්පනයකට කොවිඩ් සමයේදී ඇය ලක් වූ බවත් සඳහන් කර තිබුණා. ඒ වගේම දුෂේනී සචිල් ලියනගේ සමග ප්‍රේම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව දැඩි මානසික කම්පනයකින් ටික කලක් ජීවත්ව සිටි බවටත් තොරතුරු සඳහන් වුණා. කෙසේ නමුත් ඇය දැන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තරම නැග සිටිනවා. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ ඇය ඉදිරි ගමනක් ගොස් තිබෙනවා. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ ඇය ගැන කාටත් කතා කිරීමට මාතෘකාවක් ඇය නිර්මාණය කර තිබෙනවා. ඇය දක්ෂ නිලියක් ලෙස ඉදිරියටත් මේ ටෙලිනාට්‍ය වගේම සිනමා ක්ෂේත්‍රයේත් වැජබී සිටින බවට ප්‍රේක්ෂක කවුරුත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇය ආදරණීය නිලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කලා ක්ෂේත්‍රයේ ඇයගේ දිගු ගමන තවත් සාර්ථක වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.